ආයිබෝවන් හැමෝටම ඉතින් අද කතා කරන්න යන්නෙත් ඉතාම වැදගත් මාතෘකාවක් තම්නේල් එකෙත් දැක්කාමත් යම් කරුණක් ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඇති. ඉතින් අනාවැකි කියලාම ගන්නත් එපා, එහෙම නෙවෙයි කියලා හිතන්න යන්නත් එපා. මොකද අනාගතයේ සිදුවන දේවල් පිළිබඳව තමයි ඔයගොල්ලන්ට මේ පැහැදිලි කිරීම කරන්නේ. ඒතකොට පහුගිය ටිකෙත් වීඩියෝ එකක් ඒ විදිහටම දැම්මා, මතක ඇති. යම් කිසි අනතුරක හේයාවක් පිළිබඳව පැහැදිලි කිරීමක් කරා. මතක ඇති නේද? ඒ හා සමානව අර රිමෝට් ප්‍රශ්නයක් නේද අපි කිව්වේ. එතකොට එහෙම සිද්ධියක් එක්ක බලලා තමයි අපි මේ විස්තරය කිව්වේ. ඒ වගේම ඒකේ තවත් කොටසක් විදිහට මම ඔයගොල්ලන්ට මෙන්න මේ දේ කියනවා. මේකෙදි සිද්ධ වෙන්නේ අපි human robot කියන තැන. එහෙම ගත්තට කමක් නැහැ. ඒ කියන්නේ මිනිස්සෙක් විදිහට රොබෝ කෙනෙක්. දැන් කියයි ඕවා නම් මොනවද අනේ? ඕවා ඕන තරම් මේ ලෝකෙ සිද්ධ වෙලා තියෙනවානේ. මිනිස්සයෝ වගේ රොබෝලා දැන් කොච්චර හදලා තියෙනවද කියලා. මේ කතා කරන්නේ මිනිස්සයෝ වගේ රොබෝලා කියන අදහස නෙමෙයි. මිනිස්සෙක් රොබෝ කෙනෙක් බවට පත් කිරීම. ඒ කියලා කියන්නේ මිනිස්සෙක්ගේ දැනට හොයාගෙන තියෙන තාක්ෂණික ඒවා නම් ඔයාලට ඉන්ටර්නෙට් එකේ බැලුවත් මොලේට චිප් එකක් ගහන්න පුළුවන් කියලා වගේ දේවලුත් අහලා තියෙනවා. ඇති. එහෙම දේවල් අහලා තියෙනවා. දැන් මේ කියන පොයින්ට් එක ඊට වඩා හරි වෙනස්. ඒක තමයි මෙන්න මේ අපේ S2 තියෙනවානේ. අපේ S2 අපිට මේ කියන්නේ මේගොල්ලෝ පාවිච්චි කරනවා ස්කෑනර් එකක් විදිහට. අපේ S2 ස්කෑන් එකක් විදිහට. මට මේකේ තව ගොඩක් කරුණු හොයලා බලලා ඔයාලට තොරතුරු දෙන්න ඕනේ. ඒකටත් ටික කාලයක් ගත වෙයි. මේකේ මොකද මේගොල්ලෝ කරන්නේ කියන එක ගැන. ඒ තොරතුරු දෙන්න කාලේ ගත වෙන්න කලින් ඔයාලා මූලික දැනුවත් කිරීමකට තමයි මේ තොරතුරු දෙක දෙන්නේ. මට ඉස්සෙල්ලා කරුණු ගලප ගන්න ඕනේ මේ මොකද්ද මේ කරන්නේ මේගොල්ලෝ කියන එක. හේතුව දැන් මට තේරෙන්නේ නැහැ නෙමෙයි, තේරෙනවා. ඒක විස්තර කරන්න තාක්ෂණික දැනුමක් අපි ගාව නැහැනේ. ඒ කියන්නේ ඒකට අදාළ තාක්ෂණික දැනුමක් අපි දන්නේ නැහැ නේද? ඉලෙක්ට්‍රොනික තාක්ෂණයක් පිළිබඳව. එතකොට වෙනදී ඉස්සලා එතන ඒගොල්ලෝගේ පරීක්ෂණයේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියන එක පිළිබඳව තමයි මම ඕගොල්ලන්ට මේ කියන්නේ. එතකොට ඒගොල්ලෝගේ ප්ලෑන් එක තමයි අපේ ඇස් වලින් ස්කෑන් කිරීම. දැන් අපි කොහොමද දන්නවා කැමරා යූස් කරලා ස්කෑන් කරන්න ඕන කෙනෙකුට පුළුවන්. දැන් අපි මොබයිල් ෆෝන් එකේ වුණත් කැම් එක යූස් කරන්න පුළුවන් ස්කෑනර් එකක් විදිහට. කැමරාව ස්කෑනර් එකක් කියන්නේ අපින් ෆොටෝ එකක් අරන් අපිට ඒක අහපව PDF හරි මොන හරි කරනවා. එහෙම එකක් අහලා ඇති. හැබැයි මේක ඊට වඩා හරි බරපතලයි. ඒ තමයි අපේ මනසෙම කියන්නේ අපේ මේ ශරීරයටම තමයි මේගොල්ලෝ මේ ට්‍රාන්ස්මීටර් එක කරන්නේ. ට්‍රාන්ස්මිෂන් එක මම දන්නේ හරි මේ පාවිච්චි කරන වචන ගැලපෙයිද කියලා. හොඳට අදහස ඔලුවට දාගන්න උත්සාහ කරන්න. මේ ට්‍රාන්ස්මිට් එක කරන්නේ එහෙමයි. දැන් කලින් මම ඔයාලට පැහැදිලි කරපු වීඩියෝ එකෙත් පැහැදිලිවම කිව්වා මේගොල්ලෝ මේ සංඥා භාවිතයක් තුලින් තමයි මේ වැඩේ කරන්නේ කියලා. රේඩියෝ සිග්නල් වගේ සිග්නල් හරහා තමයි අපිව වෙනස් කිරීමක් සහ අපිට තොරතුරු ලබා දීමක් කරලා යම් වැඩක් කරන්න කියලා කිව්වා. ඒ වගේම අපේ මයින්ඩ් එක වෙනස් කරගන්න සහ අපින් යමක් කරගන්න අවශ්‍ය නම් අපේ ඇහැ භාවිතා කරනවා. එතකොට ඇහැ මේ විදිහට භාවිතා කරනවා කියලා හිතනකොට තේරුම් ගන්න ඕනේ අපේ පංචේන්ද්‍රයන් වලින් බොහොමයක් ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් ඒගොල්ලෝ පාවිච්චි කරනවා. කියන්නේ යාලට යමක් ශ්‍රවණය කරන්න අවශ්‍ය වුණොත් අපේ කනට ඇහෙන දේ හරහා ඒගොල්ලෝ ගන්නවා. දැන් මේ වැඩේ කරන්න ඇත්තටම පුළුවන් බණ භාවනා කරලා අපි එර්දි කියනවත් එක ගැළපෙයිද දන්නේ නැහැ. කොහොම හරි ඍෂිවරු විදිහට බණ භාවනා කරලා මනසින් යමක් කරන්න පුළුවන් ආයත නම් තව කෙනෙක්ගේ ශරීර කූඩුවක කනකින් ඇහෙන දේත් අපිට මෙහි ඉඳලා අහන්න පුළුවන් වගේ ක්‍රම තියෙනවා. එහෙම දේවල් පුළුවන් කරන්න. කරන මුණ්ඩේ නෙමෙයි මේ කතා කරුවේ. වරදවට අහගන්න එපා. මේ කියන්නේ භාවනා යෝගීව ඉන්න තවත් කෙනෙක් එක අපි මෙහි ඉඳලා භාවනා යෝගීව හම්බ වෙලා, ඒ කියන්නේ මයින්ඩ් එකෙන් මයින්ඩ් එකට සම්බන්ධ වෙලා එයාගේ ඉන්ද්‍රියන් වලට ගෝචර වෙන කරුණු අපි මෙහෙන් ශ්‍රවණය කරනවා. අපි මෙහෙන් බලනවා. මේක ඔයාලට විහිළුවක් වාගේ තීරි එක කරන්න පුළුවන් හැබැයි. හරි? ඒකට ප්‍රායෝගික අත්දැකීම් මට නම් තියෙනවා. එතකොට තව කෙනෙක්ගේ හෙන් දකින්න දේ අපි මෙහෙන් දකිනවා. එතකොට ඒක ඔයාලට ටිකක් හිතන්න අමාරු වෙන්නේ. දැන් ඔයාලට නම් ඔයාලගේ කනෙන් ඇහෙන දේ තේරෙනවා. ඔයාලගේ ඇහෙන් පේන දේ තේරෙනවා. හරිනේ? මේ කතා කරන්නේ ඒ විදිහටම භාවනා කරලා මනසින් සම්බන්ධ වෙච්ච දෙන්නේ එක පැත්තක ඉන්න කෙනෙක් අනිත් පැත්තේ ඉන්න කෙනාගේ කනෙන් අහනවා වගේ වැඩක්. එයාගේ ඇහෙන් බලනවා වගේ වැඩක්. මේක ටිකක් අහලා නැති කෙනා මීට කලින් මගේ නාලිකාවත් එක්ක හිටියට අහලා නැති අයට ඒක පොඩ්ඩක් ගැටලු සහගතයි වගේ කියන්න පුළුවන්. හිතන්න එපා. මේ ඔයාලට මේ වගේ දේවල් ගෝචර නැති වෙන්න පුළුවන්. ඒත් දැන් මේක තාක්ෂණික වශයෙන් යම් විනාශයක් කිරීම උදෙසා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම දෙයක් දැනට සාර්ථක වෙමින් යනවා.
තොර මේක සෙල්ලම් කතාවක් නෙමෙයි. මේක 2030 විතර වෙනකොට කොච්චරක් දුරට යයිද කියලා මේක ඩෙවලොප් වෙයිද කියලා හිතන්න බෑ. ඒ තරමට මේගොල්ලෝ මේක සාර්ථකයි. දැන් එතකොට අපි පුරාතනයේ ඒ කියන්නේ හෙළ ශාස්ත්‍රවල පුරාතනයේ කරපු දේවල්, මනසින් කරපු දේවල්, මේ ධාන බල ප්‍රගුණ කරලා කරපු දේවල් දැන් මේගොල්ලෝ තාක්ෂණික වශයෙන් කරන්න හදනවා. ඉතින් මේක මහා විනාශයක්. මොකද නොදන්නා මිනිස්සුන්ගේ ඇහැක් ස්කෑනරයක් විදිහට යූස් කරාට පස්සේ ඇත්තටම එයා නෙමෙයි ඉන්නේ. ඇත්තටම එයා නෙමෙයි ඉන්නේ. එයාට ඕනේ දෙයක් ඒ වෙන තැනක ඉඳලා කෙනෙකුට කරන්න පුළුවන්. කරන්න පුළුවන් දේ කෙසේ වෙතත් එහෙම අයලවා අපිට ඒගොල්ලන්ට ඕනේ ඩීටේල්ස් ටික එහෙට ඇදලා ගන්න පුළුවන්. දැන් කියයි ඕවට වඩා ওই තාක්ෂණික ක්‍රම ඕන තරම් තියෙන්නේ. ඕවා නම් මොනවද කියලා ඒ ඔය නොදන්නා අර මේ වගේ යථාර්ථයක් නොදන්නා මිනිසුන්ට නම් ඔය අය කතන්දර කිව්ව හැකි. ඕක නෙමෙයිනේ කියන්නේ. ආධ්‍යාත්මිකව යම්කිසි කෙනෙක් දියුණු කරලා හිටපු කෙනෙක් කියන්නකො. ඒ දියුණු කරලා හිටියා වුණත් එයාව හරහා මේගොල්ලන්ට මේ තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒතොර ස්කෑන් කිරීම කියලා කියන්නේ රොබෝ වීමක් නෙමෙයි වෙන්නේ. ඇත්තටම අපේ මයින්ඩ් එකට යම්කිසි දුරස්තව කරන්නා වූ යම් බලපෑමක් නිසා ඒ කියන්නේ අපි ඒකත් ඉලෙක්ට්‍රෝන වගේ තත්ත්වයක්. දැන් අපි මොලේනුත් ඉදිරිය ගමන් කරනවා කියලා තියෙනවනේ. දැන් තේරුම් ගන්න මේ රටවල් වල තිබෙච්ච ශාස්ත්‍රය උන් අරන් ගිහිල්ලා ඒ රටවල් වලට අරගෙන ගිහිල්ලා ඒ කාලේ ඉඳලම මේවා බලබලා පරිශන කරා. මේවා බලබලා පරිශන කරා. ඉතින් රාවණා කියන කෙනෙක් අපේ හිටියා කියලා කවුරුත් දන්නවා. ඒගොල්ලෝ අහසින් පවා ගියා කියන්න දන්නවා. ඒතකොට ඉතිහාසයේ හැබැයි පළවෙනි වතාවට ගුවන්ගත වුණ කවුද කියන රයිට් සහෝදරයලු. ඒතකොට දැන් අපි දන්නවා එහෙම නෙමෙයි ඊටත් කාලයකට කලින් අපේ රටේ ගුවන් යානා තිබුණු බවට. ලෝකෙම තිබුණු පළවෙනි රට බවට. හරිද? එතකොට ඒ තරම් ඉතිහාසයක තිබිච්ච තොරතුරු අපිට වසංගලා අපෙන් එළියට එන්න දෙන්නේ නැතුව ඒගොල්ලෝ අරන් ගිහිල්ලා හැබැයි ඒගොල්ලෝ පරිශන කරලා ඒගොල්ලන්ගේ වගේ අපිට ඉදිරිපත් කරනවා. හරි? දැන් ඔයාලා ඒකට තමයි අහුවෙලා ඉන්නේ. දැන් ඉදිරියේදී වෙන්නේ අර වාගේ මිනිස්සුන්ගේ ස්කෑනරයක් විදිහට මේ ඇස පාවිච්චි කරන්න මේ උඩ පරිශන කරලා ඉවරයි. කන පාවිච්චි කරන්න බෑ තාම. ශ්‍රවණය කිරීම කියන එක ටිකක් අපහසුතාවයක් කියලා තියෙනවා. නමුත් ඒගොල්ලන්ට ඕන අහනවට වඩා බලන්න. මොකද බැලීමේදී සමහර තැන් එයාලට ක්ෂණිකව තේරුම් ගන්න පුළුවන්. මොකද ඒ තියෙන සිටුේෂන් එක බලා ගන්න එයාලට ඕනේ. ඇහෙනවට වඩා මේ පරිසරය කොහොමද තියෙන්නේ කියලාම අර නිකන් කැමරාවකින් බලනවා වගේ පෙවුනොත් එතනින් එහාට කරන්න ඕන දේවල් ඒගොල්ලන්ට අමාරු වැඩක් නෙමෙයි. නමුත් යමක් ශ්‍රවණය කරලා එයාලට දෙයක් කරන්න එකපාර අමාරුයිනේ. ඒ නිසා පරිසරය බැලීමේ පළවෙනි පර්යේෂණ ටික ඒගොල්ලන්ට සාර්ථක වෙලා තියෙනවා. එතකොට ඒක කරන්නේ ට්‍රාන්ස්මිට් එකක්. ඒතකොට නැත්නම් ඉලෙක්ට්‍රොනික උපකරණයක් සවි කරලා නෙමෙයි. දැන් කවුරු හරි කියයි රයිට් අපි ඉලෙක්ට්‍රොනික එකක් සවි කරයි කියලා. කරලා ඒකෙන් ගන්න වෙන්නේ නෑ. ඉලෙක්ට්‍රොනික මුකුත් ඔළුවට සවි කරන්නේ නෑ. මේ දැන් පහුගිය කාලේ එහෙම තාක්ෂණයක් තිබුණු අවස්ථා තිබුණා. කියන්නේ මොලේට චිප් එකක් හයි කරලා අර මොලේ ඩෙඩ් වෙච්ච කට්ටියගේ ඒකෙන් වැඩ කරන්න පුළුවන් වගේ සීන් එකක් ඔය දැකලා තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. හරිද? මේ කියන්නේ කෙලින්ම අර මම පහුගිය වීඩියෝ එකේ කතා කරා වගේම යම්කිසි ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එකක් හරහා ඒ අදාළ දේවල් ස්කෑන් කරනවා වගේ අපි ඇහැ හරහා ස්කෑන් කිරීමක් කරන්න පුළුවන්. එතකොට ඒ කෙනාගේ මොලේටත් පණිවිඩයක් දෙන්න හැකියාව හදාගත්තට පස්සේ කියන්න ඕනේ මොනවද කියලා හදාගත්තට පස්සේ අපේ මිනිස්සු ඉදිරියේදී ගිරව් වගේ උන්ට ඕන දේ කියවයි. අදටත් එහෙම වුණාට අදටත් රාජ්‍ය නායකයාගේ ඉඳලා යම්කිසි දේවල් අපි දකිනකොට අපිට පේන්නේ මේ ඇත්තටම අපේ රටේ අය වෙනුවෙන් කතා කරනවද නැත්නම් වෙනත් රටක මිනිස්සුන්ගේ උවමනාවකට මේ කට්ටිය හැසිරෙනවද කියලා එකක් තමයි තියෙන්නේ. සෑම ශේෂ්ත්‍රයකම වාගේ අය දිහා දැක්කහම මොකද ඒගොල්ලෝ කතා බහ කරන දේවල් වලින් පවා අපිට තේරෙනවා මේගොල්ලෝ රූකඩ වගේ කියලා. මොකද ඒ අදහස් එයාගේ නොවන බව. එයාගේ අදහස් නම් ඒගොල්ලන්ගේ අදහස් නම් සරල වෙන්න එපා. නමුත් එහෙම නෑ නිකන් හරි ලොකුවට හිතන්නේ නැති වෙනස් අපි බලාපොරොත්තු නොවුණු අපේ රටේ නොවුණු එහෙම වගේ අදහස් ගොඩක් ප්‍රකාශ කරන බවක් අපිට පේනවා. පැහැදිලිනේ මම ඔයගොල්ලන්ට කියන කතාව. ඉතින් මෙන්න මේ දේ දැනටමත් මේගොල්ලෝ ප්‍රැක්ටිස් කරනවද? එහෙම දන්නේ නැහැ. නමුත් මේ වැඩේ සාර්ථකයි කියන එක නම් කියන්නම ඕනේ. මේ දුරස්තව ඉඳලා මේ ස්කෑන් කිරීම. ඒතකොට චිප් එකක්වත් මොකක්වත් නැහැ. ඕගොල්ලන්ව සම්බන්ධ වෙලාද කියන්නේ ඔයගොල්ලෝ දන්නේත් නැහැ. හරිද? ඒ කියන්නේ ඒක හොයාගන්න අපහසු හොයාගන්න වෙන්නේ මෙහෙම දෙයක්. මෙන්න මෙහෙම අවස්ථාවකදී කෙනෙකුට දැනගන්න පුළුවන්. මට බලන්න උවමනාවක් නැතුණාට මට ගිහිල්ලා බලන්න හිතෙනවා. මට ගිහින් බලන්න හිතෙනවා. මට බලන්න උවමනාවක් නැහැ. නිකන් කවුරු හරි තමන්ව පොළඹවනවා වගේ යම් කිසි ස්වභාවයක් තිබුණොත්
අන්න ඒ ස්වභාවය ඇතැම් විට අරගොල්ලන්ගේ මයින්ඩ් එකට දෙන යම්කිසි පණිඩයක් වෙන්න පුළුවන්. මොකද යාළගේ ස්කෑනර් එක අවශ්‍ය තැනට ගෙනියන්න. ඊළඟ දේ තමයි ඒ විදිහට ස්කෑනර්ස් විදිහට වැඩ කරන්න ගත්තට පස්සේ යාළට CCTV අනම්මනම් මොකුත් අවශ්‍ය නැහැ. මොකද ගොඩක් වෙලාවට CCTV හෝ ෆෝන් කැමරා පාවිච්චි කරලා ඒ වගේ මෙතඩ් එකක් පාවිච්චි කරොත් ඒ වගේ ක්‍රමවේදයක් හරහා මේ වැඩේ කරන්න ගියොත් ඕනම කෙනෙකුට තේරෙනවා රයිට් මේක වෙන්නේ ෆෝන් එකෙන් මේක වෙන්නේ CCTV වලින් එහෙම අනුමාන කරන්න පුළුවන්. හැබැයි දහස් ගාණක් මිනිස්සු අතරේ ස්කෑනර්ස් මාරු කරලා මේ විදිහට ඇස් වලින් මේගොල්ලෝ ඒ අදාළ ට්‍රාන්ස්මිෂන් එක කරගන්න උත්සාහ කරොත් ඒක සාර්ථකයි දැනටත්. ඒක දීර්ඝ ලෙසම සාර්ථක වෙන්න ගත්තා. දුරස්තවම කරන්න කියන්නේ දැන් ඇමරිකාව හරි මේ වගේ රටවල් වල ඉඳලා දුරස්ත රටවල් වල ඉඳලාම මෙහෙට ඒ වැඩේ කරන්න හැකියාව හදාගත්තට පස්සේ මෙයාලට බලන්න ආය අමුතුවෙන් තමන්ට ඕන දේ කරගන්න කාවද භාවිතා කරන්න කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් ටවුන් එක ලොකු සිද්ධියන්න එතන ඕනේ තරම් ඉන්න ආයතනයක් ඇතුලේ සෙනග ඕනේ තරම් ඉන්න. CCTV සමහරට තියෙන 10 සේවකයෝ ඉන්නවා 100ක් විතර සමහරට. ඒතකොට සේවකයෝ 100 දෙනාගේ මැස් කොහොමද තියෙන්නේ? ඕනේ ලාට ඕනේ තැනට හරවලා ඕනේ අතකට කරකවලා ගන්න පුළුවන්. මොකද එයාලට තේරෙන්නේ නෑ එයාලා ඒක වැඩ කරන බව. දැන් කවුරුත් හිතන්න එපා අර CCTV කැමරාව වගේ බෙල්ල කරකෝ මේ අපිව මේ වැඩ කරවයි කියලා. එහෙම එකක් වෙන්නේ නැහැ. නමුත් ඉතින් නොදැනී වෙන්නේ ඒ වගේ වැඩක් තමයි. මෙන්න මෙහෙම දෙයක් මේ වෙනකොට ඩෙවලොප් වෙලා හමාරයි. ඉතින් ඒ කියන්නේ ඒකත් සාර්ථක වෙලා තියෙනවා. ඒ කියන්නේ අර කවුරුත් කතා කරනවා වගේ ලෝක විනාශය ඊටාම අතලඟ ලෝක විනාශය කියලා අදහස් ගන්න මේ ලෝකයේ තියෙන සියලුම සම්‍යක් දෘෂ්ටික කාරණා එහෙම නැත්නම් ධාර්මික කාරණා සියල්ලේ විනාශය එනවා. නැතුව මේ පෘථිවිය විනාශ වෙලා යන කතාවක් නෙමෙයි කියන්නේ. පැහැදිලිව කියන්න ඕනේ ඒකේ පෘථිවිය විනාශ වීම කතාවක් නෙමෙයි කතා කරන්නේ. ලෝකයේ තියෙන සියලු සාර ධර්ම ගුණ ධර්ම කියන දේවල් වලින් ගත්තාම මේ සියල්ලගේම විනාශය නැතිවීම. හරි නැත්නම් අඩු වෙලා යාම සිද්ධ වෙනවා. ඒතකොට බුද්ධ දේශනාවලත් මේවා සඳහන් වුණා. මෛත්‍රී බුද්ධසත්ත්ව කාලයකට කලින් මේ සියල්ල නැවත විනාශ වෙලා ඊට පස්සේ නැවත ඉතුරු ඒවට අහු නොවි ඉතුරු වෙන පිරිස හරහා නැවත මතුවෙන. මේකට කියන්නේ ගොඩක් වෙලාවට ඔයාලගේ පොතපතේ කතා කරලා තිබුණු දේ තමයි මේ අර වැස්සක් වහින මුරුගසන් වැස්සක්. එක්කෙනෙක් පේන්නේ නැති මරා ගන්න හිතෙන මුරුගසන් වැස්සක්. ඒ කියන්නේ මරුණට පස්සේ ඒ කියන්නේ වැස්ස තිබුණාට පස්සේ මරා ගන්න හිතනවා. ඉතින් ඇත්තටම එක්කෙනෙක්ව මරා ගන්න අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ස්කෑන් වෙන්නේ අනිත් මනුස්සයාව. එයාව පොළඹවන්නේ මානසික. වෙනත් කෙනෙක් තමයි මෙහෙවන්නේ. එතකොට නිකන් දාන ලෑල්ලක ඉත්තු ගන්නට අපිව වැටෙනවා. දාන ලෑල්ලක ඉත්තු ගන්නට අපි අරයට කැපෙනවා මෙහාට කැපෙනවා. දාන ලෑල්ලක ඉත්තු ගන්නට අපේ ජීවිත වැටිලා එකිනෙකා කැපිලා යනවා. මෙන්න මේ වගේ සංසිද්ධියක් තමයි උතන වෙන්නේ පොත්පත්වල කියවෙනම් වැස්සක් වැහලා කියලා. ඉතින් වැස්සක් වහින්න ඕනේ නැහැ අමුතුවෙන්. අනෝරා වැහි වහින්න ඕනේ නැහැ. හරි. ඒතකොට මේ වැහි වැහලා නෙමෙයි මේ වගේ දෙයක් වුණා. දැන් මම මේ කියනවා වගේ දෙයක් වුණාම වැස්සට තෙමුණා වගේ තමයි. මොන ලෝකෙ හිටියත් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් අර වැස්සටත් කියනවා ගල් ගුහාවල බේරුණු හිටියොත් පොඩ්ඩක් බේරෙන්න පුළුවන්. ඔය අදහස් කරන්නේ ගල් ගුහා නෙමෙයිනේ. ඔය අදහස් කරන්නේ ගල් ගුහාවල හිටියොත් කියන අදහස නෙමෙයි. දැන් මේ සිද්ධ දේවල් වලින් පෙනියන්නේ ගල් ගුහාවල කියන අදහස නෙමෙයි. හැංගිලා සිටිනවා කියන එක. කියන්නේ මෙන්න මේ ට්‍රාන්ස්මිෂන් එකට අහුවෙන්නේ නැතුව ඉන්නවා කියන. ගල් ගුහාවේ ඉන්නවා කියන්නේ ඒතකොට ඇත්තටම ගලක් කරා ට්‍රාන්ස්මිෂන් වෙන ප්‍රමාණය අඩුයිනේ. ඒතකොට ඒ වගේ ඇතුළාන්තයකම සිට මේ ආරක්ෂාව දාගත්තොත් අන්න කෙනෙකුට අවස්ථාවක් තියෙනවා කියන එක. ඉතින් ඇත්තටම ගල් ගුහාවක් ඇතුලේ හිටියොත් එන්නේ අමාරු තමයි. මොකද මනුස්ස වාසයෙන් ගොඩක් ඈතනේ. අනික ඒ වගේ තනි පංගලමේ ඉන්න මිනිස්සු දැන් අනික ඒ කාලටත් කියනවා මෙන්න මෙහෙම කතාවක්. මිනිස්සු තනිව ජීවත් වෙන්න කියලා. ඒ වැහි වැටෙන කාලෙට තනිව ජීවත් වෙන්න කියලා ඔයගොල්ලන්ගේ පොතපතේ තියෙන්නේ. ඉතින් ඔව් දැන් මෙතනත් මම කියන්නේ ඇත්තටම තනියෙන් ජීවත් වීමේදී අනිත් මිනිස්සු මොන ගැහෙන්නේ නැති තැනක ජීවත් වීමේ තියෙන වාසිය තමයි ඒගොල්ලෝ ස්කෑන් කිරීම සඳහා මේ තමන්ව බාර මේ පොළඹවා ගන්නේ නැහැ. ඇයි? යාළට එහෙම ස්කෑන් කරලා බලන්න දෙයක් නැහැ. ඒ පිරිස අතරේ තියෙන දෙයක් නේ තව බලා ගන්න ඕනේ යාළට. ඒතර පිරිසක් නැති තැනක දෙයක් කලාතුරකින් බලන්න ඕනේ වෙන්නේ. පිරිසක් ඉන්න තැන තමයි බලන්න ඕනේ. ඒතර පිරිසක් නැති තැනක ඉන්න කෙනෙක්ව ફોකස් කරන්න බලන්නේ නැහැ. ඒ කියන්නේ හෙටට කවුරු හරි ටියුන් කරලා හැම තොරතුරක් හොයාගන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතර වැඩිම ක්‍රවුඩ් එකක් ඉන්නේ කොහෙද බලා තමයි ඒව ටියුන් වෙන්නේ. හරිද? අපි එහෙම කියමුකෝ දැන් මම මේ කියන වචනත් එක්ක. ඒතකොට තේරුම් ගන්න අර හුදකලා වීම මත කාටවත් මේ තොරතුරු ඉස්සරහට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ කියන්න ඕනලා තිබ්බේ මේගොල්ලන්ගේ මේ අපේ ඇස ස්කෑනර් එකක් විදිහට පාවිච්චි කිරීමේ ලොකු ප්‍රොජෙක්ට් එකක් තිබුණා. ඒකත් සාර්ථකත්වයට පත් වෙච්ච බවක් පේන්න තියෙනවා. ඉතින් අනාගතේ ඔයාලට මේවා
දකින්න ලැබේ. එතකන් මං කියන කතාවත් එක්ක අරයා කියලා තිබ්බා මෙයා කියලා තිබ්බා අර මහත්තයත් ඔය ආයේ කතා කිව්වා. මේ කතාව මෙතෙන්ට ගේන්න එපා. කාගේවත් කතා නෙමෙයි මේ කියන්නේ මම දකින කතාව. මං දන්නේ නැහැ කවුරු මේ ආයේ කතා කියලා තියනවද කවුරු නැද්ද කියන එක. ඒ නිසා ඉස්සරවම කිව්වේ මං කියලාත් මං විශ්වාස කරනවා. මට ඉස්සරවම කිව්වත් එකයි මට පස්සෙන් කිව්වත් එකයි. මම මේ ඒක ලකුණු දාගන්න කියන කතාවක්වත් මට එහෙම අදාළ කතාවක් නෙවෙයි. මම මේ දකින කතාවයි ඔයාලත් එක්ක මේ බෙදාගත්තේ. මොකද මීට කලිනුත් මං හැම කතාවක්ම කිව්වා. ඒ කියපු කතා මේකට සත්‍ය වෙලා තියෙනවා. ධර්මයේ ස්ථාපිත වෙනවා. ඒ වගේම ධර්මයේ පිරිහෙනවා. ධර්මයේ අවසාන කාලය, බෞද්ධ බුදු සාසනයේ අවසාන කාලය කියලා බොහොම පැහැදිලිව කිව්වා. ඒකත් 2024 වෙනකොට ඇත්තටම අවසන් වුණානේ. ආයි කාටවත් තර්ක නැහැනේ. කිව්වා වගේම අවුරුදු ගාණක් තිස්සේ කියපු දේ ඒ විදිහටම සිද්ධ වුණා. අවසාන ධර්ම සංගායනාව සිද්ධ වෙන්නේ කියන්නේ එහෙම නැත්නම් අර අවසාන නිර්වාණයට දහම් කතිකාවත සිද්ධ වෙන්නේ 2023 24 විතර. එතනින් පස්සේ මේක ඉවරයි කියන කතාව පැහැදිලිව කිව්වා. හරියටම හරි. ඇයි බුද්ධ ශාසන අමාත්‍යාංශේ පවා මේනකොට අයින් කළා නෙත් තියෙන්නේ. මම දන්නේ නැහැ හරියට දැන් අද වෙනකොට තත්ත්වය. නමුත් පහුගිය කාලේ එම් සිද්ධියක් පැහැදිලිව තිබුණා. ඉතින් ඒ වගේම දැන් ශාසනයත් එක්ක එක ගැටුම් එකත් එක්ක යනවා දැන් ඉතින් සිද්ධිය. ඒවා හරි වැරදි හොයන්න යන්න එපා. නමුත් මේ මීට කලින් නොතිබූ තත්ත්වයක්නේ. ඉතින් අන්න ඒ වගේම එකක් තමයි මේකත් අපේ ඇස ස්කෑන් එකක් විදිහට භාවිතා කරමින් ඉදිරියේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ක්‍රියාත්මකයි. ඒ ප්‍රොජෙක්ට් එකේ අර ට්‍රයලින් ටික සේරම සාර්ථක වෙලා තිනවා මේ වෙනකොට. ඒතකොට දැන් ඒක තියෙන්නේ අර ට්‍රාන්ස්මිෂන් ඩිස්ටන්ස් එක වැඩි කරන්න. දැන් ට්‍රාන්ස්මිට් වෙන දුර වැඩි කිරීම. එහෙම නැතුනොත් එයාලට අර ඒවට අදාළ කුළුණු හරි මොන හරි හදන ක්‍රමයක් තමයි වැඩි කරන්න වෙනවනේ. එහෙම කිව්වොත් ලෝකෙට අහු වෙනවනේ මේ සිද්ධිය මොකද්ද කියලා. එහෙම නැතුව ඒගොල්ලෝ මේ පරීක්ෂණ කරන තැන ඉඳලා මේ ලෝකයේ තියෙන සියලුම කාරණා වලට ඒගොල්ලන්ට එල්බ ගන්න පුළුවන් වුණොත් ඒගොල්ලෝ අනිවාර්යෙන් මේ වැඩේ ක්‍රියාත්මක කරනවා. හරිද? දැනට තියෙන්නේ මේක ක්‍රියාත්මක තත්ත්වයේ ඒ කියන්නේ මහජනතාව අතරට ගෙනල්ලා නැති වුණාට ඉඳලා හිටලා පරීක්ෂණ සිද්ධ වෙනවා. ඒ සියල්ල සාර්ථකයි කියන පණිවිඩය තමයි මම ඔයාලට කිව්වේ. ඒතර කවුරු හරි හිතයි මම යාළගේ රිපෝටර් කෙනෙක්ද? ඒ කියන්නේ මේක සාර්ථකයි කියලා කටින් කියන්නේ නැහැ. ඔයාලකට මේ විනාශය වෙන එක නවත්තන්න ඔයාලා අවධානයෙන් ඉන්න කියන එක ගැනයි මම මේ කියන්නේ. ඔයාලගේ මනස හිතන්නේ නැති විදිහට වෙනස් වෙමින් පවතිනවා නම් බලාපොරොත්තු නොවන විදිහට ඔයාලට මනසට තොරතුරු ඇවිල්ලා වෙන වෙන ක්‍රියාකාරකම් වල යෙදෙන්න ඕනි කියලා ඔයාලා පණිවිඩය එනවනම් දැනෙනවනම් තේරුම් ගන්න තමන් සමහරට ග්‍රහණය වෙලා තියෙන්න පුළුවන්. ඒකෙන් මිදෙන්න තියෙන එකම දේ තමයි තමන්ගේ මනස හැම වෙලාවෙම ශක්තිමත් කරන්න. බණ භාවනාවලා තමන්ගේ මනසම ශක්තිමත් කරන්න පුළුවන් තරම්. ඒ කියන්නේ තමන් තමයි මේ හිතන්නේ කියන තැනටම ඒත්තු ගන්නන්න ඕනේ. ඒක සක්සුදස්සේ දැනෙන්න ඕනේ. එහෙම නැතුනොත් මේක පැහැදිලි ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් තෙරුවන් සරණයි. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේකේ දීර්ඝම කාරණා තව තොරතුරු ලැබුණු පසු ඔයගලන්ට ලබා දෙනවා. ඉතින් ලැබුණු පසු කියලා කියන්නේ ඒ පිළිබඳව අපි බලාගෙන ඉන්නේ අවධානයෙන් ඉන්නේ. ඒ තොරතුරු සාර්ථක වෙන දේවල් නේද. තව ඕනේ තරම් ප්‍රොජෙක්ට් තියෙනවා. ඒ ප්‍රොජෙක්ට් ගැන ඔයාලට කියලා ඉති වැඩක් නැහැ. එහෙම ආපු ප්‍රොජෙක්ට් එහෙම දැනගන්න ලැබිච්ච ඒවා. මොකද ඒගොල්ලන්ට සාර්ථක වෙලා නැහැ නේ දේවල්. සාර්ථක නොවිච්ච දෙයක් ගැන ඔයාලට මේ මතක් කරලා පළක් නැහැ. සාර්ථක දෙයක් තමයි ඔයාලට පෙන්ලා දෙන්න ඕනේ. මෙන්න මෙතනින් එහාට නම් පරිස්සම් වෙනවා කියලා. ඉතින් ඇයි යෝග කියන්නේ කියලා අහන්න එපා. ඔයාලට බේරෙන්න කියන්නේ. මොකද අනාගතයේ විනාශය සිදු වෙන්නේ මේ විදිහට. බුද්ධ දේශනාවේ සඳහන් වූ විනාශයට යම්කිසි උණපූර්ණයක් මේ සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඔයාලා හිතන්න එපා වැස්සක් වැහැලා වැස්සට තෙමිලා මිනිස්සු මරණ කණ්ඩ හිතනවා කියලා නෑ. රිමෝට් කියන්නේ අපිට මේ දුරස්තව අපිව පාලනය වීමක් සිද්ධ වෙනවා. ඒ පාලනය තුරයි මේ කතාව සිද්ධ වෙන්නේ. ඉතින් එහෙනම් හැමදෙනාටම තෙරුවන් සරණයි.